එතකොට මේ ගමන පුරාවට මම හැමදාම කිව්වේ මිනිහෙක්ට ජීවිතේ අධ්‍යාපනයෙන් තරම් වැදගත් අවස්ථාවක් ජීවිතේ කවදාවත් හම්බෙන්නේ නැහැ කියන එක. මම එදා ඉඳන් අද වෙනකල් කිව්වේ මගේ ජීවිතේ මං ඉපදෙන කොටත් මහා දුප්පතෙක් විදිහට ඉපදිලා මං ජීවිතේ යම් දෙයක් ලබා ගත්තා නම් නෙලා ගත්තා නම් ලබා ගත්තෙම අධ්‍යාපනයේ හින්දා. එදා අතීතයේදී මාව නොදැක්ක ඔයාලා වර්තමානයේ මාව දකිද්දී ඔයාලා හිතුවේ මේ තමයි චමිකර වාහනයක් ගෙයක් මෙහෙම පන්තියක් මාරයි කුලිය පිටියේ මෙහෙම ළමයි මෙහෙමම. හැබැයි අපි හැමෝටම තිබ්බ ජීවිතයේ අන්ත දුෂ්කර අතීත කතා තිබ්බා. මේ අන්ත දුෂ්කර අතීත කතා උඩින් ඇවිදගෙන ඇවිදිලා මම ඔයගොල්ලන්ට කිව්වේ ඔයාලටත් පුළුවන් මේ ජීවිතය අතික්‍රමණය කරන්න කියලා. මට ඇත්තටම පන්තිය තුලේ ඔයාලව O level පාස් කරවීමේ මානසිකත්වයට එහා ගිහිල්ලා මට ඕනකම තියෙන්නම කැම්පස් යවන්න. සාමාන්‍යයෙන් පන්තිය ඇතුලේ අරනියන් ගෝත්‍රිකවාදී ළමයි එහෙම ඉන්නවට මං ආස නැහැ. මම ආස නැහැ ගේමක් ගහනවුන් ඉන්න. ඒ හින්දා මම මේ පාරත් හිතාගත්තා මේ පාර ලකුණු 80ට උඩින් ගන්න ළමින්ට මගේ ගානේ මගේ වියදමෙන් පොඩි සම්මානයක් දෙනවා කියලා. එහෙම දෙන්න හේතුව ඒ ළමයා ලකුණු 80ට උඩින් ගන්නවා කියන්නේ ඌ පට්ට ගේමක් ගහපු ගෙදර ගිහින් මහන්සි වෙලා උත්සාහවන්ත වෙලා පාඩම් කරලා වැඩ කරලා මාර කට්ටක් ආපු එකක් ඒ දරුවට දෙන උපහාරයක් විදිහට ඒක මම දෙන්න කියලා හිතුවා අංක 1. 2 ඒ දරුවට උපහාරයක් දෙද්දී කොන්ද පණ තියෙන ළමෙක් ඉන්නවනම් යකෝ උට පුළුවන් නම් එහෙම කරන්න මමත් ඊළඟ වාරේ මෙතෙන්ට එනවා කියන මොරාල් එක ගන්න කොන්ද පණ තියෙන ළමෙක්ට අවස්ථාවක් තියෙනවා. ඒ වෙනුවෙන් මට මුදලක් වියදම් කරනවා කියන එක එහෙම අවුලක් නැහැ. මං සල්ලිකාරෙක් නෙමෙයි. හැබැයි මට තව ළමයෙක්ගේ මොරාල් හැදෙනවා නම් මං ඒ ළමයා වෙනුවෙන් දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ. මොකද මට ජීවිතේම මේකට මට ජීවිතේම ළමයි. ඉතින් මම මුලින්ම ආරාධනා කරනවා අපේ පන්තියේ 10 පන්තියේ දෙවනි වාර පරීක්ෂණේ වැඩිම ලකුණු ලබාගෙන තියෙන දරුවට GWS තනිත්මා ලකුණු 94යි 100න් ඊළඟ වාරේ JM සෙනෝන් සෙන්හිරු ලකුණු 91යි කොළඹ රාජකීය විද්‍යාලය 2 අපේ පන්තියේ වැඩිම ලකුණු තියෙන දෙවෙනි ළමයා විදියට අපිට ඉන්නවා පුතේ ගිරි ගැමුණු විද්‍යාලයේ ජාතික පාසලේ JA යෂේන් ආමින්ද ලකුණු 92ක් අරගෙන අනික් ළමයින්ට මේ තරමින් හැකියාවක් අපි WK ඔමල්යා සිතුමි HA මනුති ගයන් WM සිදුමි අතින්යා ශාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 80යි KL දිනෙත් තුසරිඳු මෙන්න ලෙකින්දු නිදුවර KAP නලීන ලක්ෂිත ලකුණු 92යි 15 මේ නලීනගේ සම්මාන කහනියා සතදිරි 15 ඊට පස්සේ EM දිනිදු සස්තර ලකුණු 89යි ඊරියගොල්ල මහා විද්‍යාලය. ඊට පස්සේ EM ප්‍රමෝද්‍යා ගිත්නි ස්ථාරනාත් මහා විද්‍යාලය. RKJ තරිණි චන්දිරා ලකුණු 80යි ස්ථාරනාත් මහා විද්‍යාලය. SAD මලින්දු හේසන් ලකුණු 98යි. කුලේපති තාරනාත් මහාවිද්‍යාලය RA ඕසදී කවිෂා 98යි ලකුණු.
ඊට පස්සේ අපේ මධ්‍ය විද්‍යාලය විදුලි මෙවන්‍යා 97යි ලකුණු. කුරුණෑගල විශ්වවිද්‍යාලය සී සමුදේ නිහංසා 94යි ලකුණු. ආර් සෙහාරා අමානි 91යි ලකුණු. PM දිල්ලියා තුන්දිනි කුලියපිටි මධ්‍ය විද්‍යාලය 91යි ලකුණු. M තෙනුනි දෙවන්ස්ථා 82යි කුලියපිටි විශාඛා විද්‍යාලය. WMH ලිමන්ස්ථා 82යි ලකුණු. SM ඇඩම් අසේන් 80යි ලකුණු. විද්‍යාලයේ මෙතුමි නුලංගා 95යි කුලියපිටි සෙන්ටර් එක. මන්ත්‍ර ලකුණු 93 කුලියපිටිය සෙන්ට්‍රල් එක කුලියපිටිය මධ්‍ය විද්‍යාලය RM පන්දලි මදුසිතා अंक 3 ලකුණු 92 අරන් තියෙනවා ජේ රමාශ්‍රී හිරන්‍යා ජයසිංහ ලකුණු 92යි කුලියපිටිය සෙන්ට්‍රල් එක කුලියපිටිය මධ්‍ය විද්‍යාලය. කුලියපිටි මධ්‍ය විද්‍යාලයේ MD යොනාල් පස්මිත ලකුණු 91යි. ඊට පස්සේ ලකුණු 85 සාරනාත් මහාවිද්‍යාලයේ DB දිනුෂාන් සත්තර. කුලියපිටි විශාඛා විද්‍යාලය සඳදේව් මන්දස්මි වැරදුනා දුවනවා. 83යි ලකුණු. TN 82 RM මනීෂා මෙත්නි කුලියපිටි සෙන්ට්‍රල් එක. විශාඛා විද්‍යාලයේ D අසේන විහංගා ND බිනාල් බින්සුක කුලියපිටි සෙන්ට්‍රල් එක. JAN नेतुम कुमार हासंदी येहंस्ता विशाखा विद्यालय